අද මම ඔයගොල්ලන්ට පොඩි දෙයක් කියලා දෙනවා. ජෛවාණුපාඩම ගත්තාම ජෛවාණුපාඩමේ මුලින්ම අපිට කතා කරන්න තියෙන එකනේ තමයි කාබෝහයිඩ්‍රේට් කියන්නේ. කාබෝහයිඩ්‍රේට් වල අපි දන්නවා ප්‍රධාන ප්‍රභේද තුනක් තියෙනවා. නැත්නම් ප්‍රධාන කාණ්ඩ තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මොනොසැකරයිඩ්. ඔය මොනොසැකරයිඩ් ගැන තමයි මම දැන් පොඩ්ඩක් කතා කරන්නේ. මොනොසැකරයිඩ්. එතන මොනෝ කියලා කෑල්ලේ තේරුම තමයි ළමයි එකයි කියන එක. මොනෝ කියන්නේ එකයි. සැකරයිඩ කියන්නේ සීනි අණු. එතකොට මේකේ අර්ථය තමයි සීනි අණු එකක් කියන. ඒතර මොනොසැකරයිඩයක් කියන්නේ සීනි අණු එකක්. එහෙම නැත්නම් තවදුරටත් ජල විච්ඡේදනය කරලා කොටස් වලට කඩන්න බෑ. තවත් අණු වලට කඩන්න බෑ මේක. මේක තමයි තියෙන සරලම සීනි අණු. තේරුණාද? ඒවට කියන අපි මොනොසැකරයිඩ කියලා. ඒතර මොනොසැකරයිඩ වලට උදාහරණ තියෙනවා. එක ග්ලූකෝස්, දෙක ගැලැක්ටෝස්, තුන ෆ්‍රුක්ටෝස්. ඔය තුන තමයි ප්‍රධාන. ෆ්‍රුක්ටෝස්. හරිද? එතකොට අපිට කවදාවත් මේ අණුව අඳින්න එන්නේ නැහැ. මේ මොනොසැකරයිඩ් අණු හෝ ඩයිසැකරයිඩ් හෝ පොලිසැකරයිඩ් අණු අපිට අඳින්න එන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ දුන්නාම මේක අඳුර ගන්න වෙනවා. තේරුණාද? ඒගොල්ලෝ දුන්නාම අඳුර ගන්න වෙනවා. එතකොට මේකෙදි වෙන මේ ග්ලූකෝස් සහ ගැලැක්ටෝස් මේ දෙන්න සාමාන්‍යයෙන් එක වගේ. හරිද? ආන් ඒ දෙන්නව වෙනස් කරලා කොහොමද අඳුරගන්නේ කියලා තමයි දැන් මම කියලා දෙන්න ඕගොල්ලන්ට. හරිද? මුලින්ම ගමු. දැන් මෙතන තියෙනවා අණු 4ක්. හරිද? එතකොට මෙව්වේ හොඳට බලා ගන්න. මෙන්න මේ ඔක්සිජන් ඉන්නවනේ. මෙන්න මේ ඔක්සිජන් ගෙන් දකුණු පැත්තේ තියෙන කාබන් එක නේද පළවෙනි කාබන්. ඊට පස්සේ මේක යන්න ඕනේ දක්ෂිනාවර්තව. එතකොට බලන්න දක්ෂිනාවර්තව කියපුවම මෙතන එක කාබන්, මෙයා 2, මෙයා 3, මෙයා 4, මෙයා 5, මෙයා තමයි 6 වෙන්නේ. තේරුණාද? එතන මොකද වෙන්න ඕනේ? ඔක්සිජන්ගෙන් පල්ලේ ඉන්න කාබන්ගෙන් පටන් ගන්න ඕනේ. නැත්තම් දකුණු අත පැත්තේ ඉන්න කෙළවරේ කාබන්ගෙන් පටන් ගත්තාම මෙයා තමයි පළවෙනි කාබන්. පළවෙනි කාබන්ගෙන් නම් මේක යන්න ඕනේ දක්ෂිනාවර්තව. දක්ෂිනාවර්තව යද්දී කාබන්ලා අපිට අංක වලින් ලකුණු කරන්න පුළුවන් කාබන්ලා 6 දෙනා. තේරුණාද? එතකොට මේ බලන්න මේ කාබන්ලාගේ 4 වෙනි කාබන් ඉන්නව නේද? මේ 4 වෙනි කාබන්ගේ OH කාණ්ඩය තියෙනව නේද? මෙයාගෙත් බලන්න. දැන් මේ බලන්න ඔක්සිජන්ගෙන් මෙහාට ආව මෙයා 1 2 3 4 5 6. මේ බලන්න 4 වෙනි කාබන්ට අදාළ OH කාණ්ඩය ඉන්නව නේද? ඒ OH කාණ්ඩය පහලින් හිටියොත් එහෙම පුතේ ඒ OH කාණ්ඩය පහලින් හිටියොත් අපි යාට කියනවා ඒ OH කාණ්ඩය පහලින් හිටියොත් අපි යාට කියනවා ග්ලූකෝස් කියලා. එතකොට මෙයාගෙත් OH කාණ්ඩය පහලින් තියෙන එහෙනම් මෙයත් ග්ලූකෝස්. මෙයත් ග්ලූකෝස්. පැහැදිලිද? මොකද වෙන්න ඕනේ? 4 වෙනි කාබන්ට අදාළ OH කාණ්ඩය පහලින් තියෙනවා නම් එයා ග්ලූකෝස්. මෙයාගේ බලන්නකෝ. මෙයාගේ නම් කරන් එන්නකෝ මේ. 1 2 3 4 5 6. මෙයාගෙත් එන්නේ 1 2 3 4 5 6. ඊට පස්සේ මේ පැත්තේ අඳපු මම අණු දෙකේ 4 වෙනි කාබන්ට අදාළ OH කාණ්ඩය උඩින් තමයි ඉන්නේ. තේරුණාද? මෙයාගේ OH කාණ්ඩය 4 වෙනි එක්කෙනාගේ යටින් මෙයාගේ උඩින්. එතකොට පුතේ මම කිව්වා යටින් තියෙනවා නම් එයා මොකද්ද? ග්ලූකෝස්. උඩින් තියෙනවා නම් එයා කවුද? එහෙනම් කවුද? ගැලැක්ටෝස්. මෙයා එහෙනම් කවුද? මෙයාත් ගැලැක්ටෝස් එක්කෙනෙක්. මෙයාත් ගැලැක්ටෝස් එක්කෙනෙක්. හරිද? ඊට පස්සේ තව පොඩි කොටසක් තියෙනවා. හරිද? දැන් අපි අඳුරගත්තා 4 වෙනි කාබන්ට අදාළ OH කාණ්ඩයේ පල්ලෙන් තියෙනවා නම් එයා ග්ලූකෝස්. 4 වෙනි කාබන්ට අදාළ OH කාණ්ඩයේ උඩින් තියෙනවා නම් එයා ගැලැක්ටෝස් කියලා. තේරුණාද? ඊට පස්සේ අපි බලනවා ළමයි වෙන්න මෙයාගේ පළවෙනි කාබන් දිහා. කීවෙනි කාබන් දිහාද? පළවෙනි කාබන් දිහා. මෙයාගේ පළවෙනි කාබන් දිහා බලපුවාම එයාට අදාළ OH කාණ්ඩයේ පහතින් ඉන්නවනම් ආයි කියනවා පළවෙනි කාබන්ට අදාළ OH කාණ්ඩයේ පහලින් ඉන්නවනම් එයා ඇල්ෆා ග්ලූකෝස්. තේරුණාද? එහෙනම් බලන්න 4 වෙනි කාබන්ට අදාළ OH පහතින්
ඒ හින්දා අපිට එයා කියන්න පුළුවන් ග්ලූකෝස් කියලා. පළවෙනි කාබන්ට අදාළ OH පහලින් එහෙනම් එයා කවුද? ඇල්ෆා. හරි මෙතෙන්ට යම් බලන්න එහෙනම්. මේ බලන්න. හතරවෙනි කාබන්ට අදාළ OH පහලින් හෙන්ද ග්ලූකෝස්. පළවෙනි කාබන්ට අදාළ OH කොහෙන්ද ඉන්නේ මෙයාගේ? උඩින්. එහෙනම් පුතේ මෙයා බීටා. තේරුණාද? අන්න එහෙම අඳුරගන්න. ඒතකොට මෙයා ඇල්ෆා ග්ලූකෝස්, මෙයා බීටා ග්ලූකෝස්. හරි. මේ පැත්තෙන් බලන්න. මෙයාගෙත් එහෙමයි. එහෙනම් බලන්න. පළවෙනි හතරවෙනි කාබන්ට යංගු ඉස්සරහම හතරවෙනි කාබන්ගේ OH උඩින් තියෙන හින්දා ගැලැක්ටෝස්. පළවෙනි කාබන්ගේ OH පහලින් තියෙනවා අනිවාර්යෙන් මෙයා කවුද? ඇල්ෆා. හරිද? එහෙනම් එයා ඇල්ෆා ගැලැක්ටෝස් වෙනවා. හරිද? මේ බලන්න. හතරවෙනි එකාගේ OH උඩින්. එහෙනම් පළවෙනි එකාගේ OH උත් උඩින්. පළවෙනි කාණ්ඩයට අදාළ OH කාණ්ඩේ උඩින් නම් එයා බීටා. හොඳට මතක තියාගන්න ඕනේ අන්න ඒ දෙක. පැහැදිලිද? පළවෙනි කාබන්ට අදාළ OH කාණ්ඩය පහලින් තිබ්බොත් ඇල්ෆා. පළවෙනි කාබන්ට අදාළ OH එක උඩින් තිබ්බොත් බීටා. පැහැදිලිද? හතරවෙනි කාබන්ට අදාළ OH එක පහලින් තිබ්බොත් ග්ලූකෝස්. හතරවෙනි එකට අදාළ OH උඩින් තිබ්බොත් එහෙම එයා ගැලැක්ටෝස්. තේරුණා? එතකොට ඔයගොල්ලන්ට මේ ක්‍රමයට මෙන්න මේ අණු දෙක වඩාත් සරලව අඳුර ගන්න පුළුවන්. තේරුණාද? එතකොට ග්ලූකෝස් ගත්තාම ග්ලූකෝස් වැඩිපුරම තියෙන්නේ ඉදුණු පළතුරු වල. ග්ලූකෝස් වැඩිපුරම තියෙන්නේ ඉදුණු පළතුරු වල සහ මී පැණි වල. මී පැණි වල දෙවණියට වැඩිපුරම තියෙන සීනි වර්ගය තමයි ග්ලූකෝස්. ගැලැක්ටෝස් ගොඩක් වෙලාවට තියෙන ළමයි කිරිවල. තේරුණාද? කිරිවල තමයි ගොඩක් වෙලාවට ගැලැක්ටෝස් තියෙන්නේ. පැහැදිලිද? හරි.